තමන්වම සොයන සිවුම් කණ්ඩායමකට නොදැනුවත්වම එත් වූ මිනිසා. තුර්කියේදී ටිකක් අමුතු ඒවගෙන හිනා යන සිදුවීමක් වුණා. බේහාන් මුට්ලු කියන අවුරුදු 15ක මිනිසයා වනාන්තරයක් ඇතුලේ යාළුවෝ එක්ක බීලා ඉඳලා පස්සේ වනාන්තරයක අතරමං වෙලා තිබුණා. යාළුවෝ ගෙදර ආවත් ඔහු ගෙදර නොආව නිසා ඔහුගේ බිරිඳයි යාළුවෝයි කලබල වුණා. ඒ අය මේ බව බලධාරීන්ට දැනුම් දුන්නාම ඔහුව හොයන්න සිවුම් කණ්ඩායමක් පිටත් වුණා. හරි දැන් කතාවට එමුකෝ. ඔය අතරේ ඔය මුකුත් නොදන්න හොඳටම සූරුණ බේහාන් මුට්ලු ඇත්තටම ඒ වනාන්තරේ එහෙ මෙහෙ ඇවිදිමින් හිටියා. කට්ටියක් මොනවද හොයනව දැකලා ඒ අයට එකතු වෙන්න ඔහු තීරණය කළා. ඒත් ඒ අය හොයන්නේ තමන්වම කියලා ඔහු දැනගෙන හිටියේ නෑ. ටික වෙලාවක් තිස්සේ ඔහු අතුරුදන් වූ මිනිසා හොයන්න කණ්ඩායමට උදව් කළා. ටික වෙලාවකින් පස්සේ සෙවුම් කණ්ඩායම ඔහුගේ නම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. එකපාරටම බේහාන් මුට්ලු මම මෙතන කියලා කිව්වා. හැමෝම පුදුම වුණා. මොකද ඒ අය මෙච්චර වෙලා හොයමින් හිටපු කෙනා මුළු වෙලාවම ඒ අයත් එක්කමයි හිටියේ. සිවීම ක්ෂණිකවම අවසන් වුණා. මේ සිදුවීම කොච්චර අනපේක්ෂිත හා හාස්‍යජනක එකක්ද කියනවනම් මේ කතාව ඉක්මනින්ම ලෝකෙ පුරාවම පැතිර ගියා. තවත් මෙවැනි වීඩියෝ බලන්න රෝමේනියා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.